Welcome guys to lesson 9. ඉතින් මේක තවත් practice session එකක්. මේක specifically අපි කලින් කරපු operators and expressions වලින් examples ටිකක් බලමු. පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ knowledge එක refresh කරන්න. එහෙනම් let's go to example 1. So this is a very basic code snippet. මම කලින් කරා වගේම line by line කියලා දෙන්නම්. හැබැයි දැන් ඔයගොල්ලන් ගොඩක් familiar මෙන්න මේ පළවෙනි මේක දැක්ක ගමන් ටිකක් idea එකක් එනවා. මුලින් කරලා තියෙන්නේ variables ටිකක් assign කරලා තියෙනවා. A වලට 2 කියන එක දාලා B වලට 3 කියන එක දාලා ඊට පස්සේ අපි void setup එකට යමු. ඉස්සෙල්ලාම serial print එකක් වෙන හින්දා අපි serial monitor එක establish කරන්න serial.begin කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි A equals B කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ B වල තියෙන එක A වලට assign කරලා තියෙනවා. ඒතර කලින් B වල තිබ්බේ 3. දැන් මේ වැඩේ කරයින් පස්සේ දැන් ඉඳන් A වල තියෙන්නේ 3. ඊට පස්සේ අපි serial.println A කිව්වහම මොකද්ද print වෙන්නේ? A කියන එකද? A කියන character එකද? නැහැ. print වෙන්නේ 3 නේ. මෙන්න මේකේ තියෙන මොකද්ද මේකේ තියෙන integer එක මොකද්ද මේකේ තියෙන value එක? අන්න ඒක තමයි print වෙන්නේ. එතන මේකෙන් print වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන println හින්දා තව line එකක්. එතකොට ඊළඟ line එකට කෙලින්ම යනවා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතනදී තමයි අපි කලින් කරපු lesson එකේ knowledge එක refresh වෙන්නේ. මෙන්න මෙතනදී ආයෙමත් දාලා තියෙනවා A equals A plus B. ඔයගලන්ට මම කිව්වා මතක ඇති මම කිව්වා equal කියන්නේ සමාන කියන එක නෙමෙයි කිසිසේත් සමාන කියන එක නෙමෙයි. equal එකෙන් කියන්නේ මෙන්න මේ පැත්තේ right side එකේ තියෙන එක left side එකට initialize කරනවා කියන එක තමයි. එතකොට A plus B equals කීයද? A කියන්නේ 3යි B කියන්නේ 3යි. අන්න එතකොට මේ දෙකෙන් A plus B එනවා 6 කියලා. දැන් A කියන එකට 6 කියන integer එක assign කරනවා මේකේ. ඊට පස්සේ ආයෙමත් serial.println A කිව්වහම print වෙන්නේ කීයද? 8ත් නෙමෙයි 3ත් නෙමෙයි දැන් print වෙන්නේ 6. ඒතර ඔයගොල්ලන් මේක තනියෙන් ගෙදරදී Walkthrough simulator එකේ හරි එහෙම නැත්නම් Arduino IDE එකේ run කරලා බලන්න. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම line එකේ print වෙයි 3 ඊට පස්සේ line එකේ print වෙයි 6. ඊට පස්සේ මේ අපි void loop එකේ මුකුත් දාලා නැහැ. ඒ හින්දා එතනදී මොනවත් කෝඩ් එකක් වෙන්නේ නැහැ. හරි. That's example 1. I hope you understood the first example. අපි එහෙනම් second example එකට යමු. දැන් බලන්න second example එකේ පොඩ්ඩක් ඊට වඩා advanced දෙයක් වෙනවා. අපි actually loop එකේ දාලා තියෙනවා නේද කෝඩ් එක. අපි බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපි count කියන variable එකට බිංදුව assign කරලා තියෙනවා. ඒතර දැන් count කියන්නේ කීයද? බිංදුවයි. ඊට පස්සේ අපි void setup එකේ serial monitor එක start කරලා දිනවා. ඊට පස්සේ void loop එකට ගියයින් පස්සේ ඔන්න බලන්න first line එකේ count equals count plus 1. ඒ කියන්නේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? count කියන්නේ දැන් කීයද? count කියන්නේ 0 නේ. එතකොට 0 plus 1 equals 1. අන්න එතකොට 1 කියන එක assign වෙලා තියෙනවා count එකට. ඊට පස්සේ serial.println count ඒ කියන්නේ 1 print වෙනවා. ඊට පස්සේ තප්පරයක delay එකකින් මේක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ loop void loop හින්දා ආයෙමත් loop වෙලා දිගටම මේක යනවා. ඉතින් මම ඔයගලන්ට මේක තව further explain කරන්න කලින් task එකක් දෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේකේ ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා. මම හිතනවා ඔයගලන් pause කරලා පොඩ්ඩක් හිතලා බලයි මොකද්ද ඇත්තටම මේකෙන් print වෙන්නේ කියලා. Okay, so I hope you paused and thought it for yourself. So I'll explain it now. දැන් අපි කලින් කරේ මෙන්න මෙතනින් loop වුණානේ. එතකොට මේ අවස්ථාවේදී 1 කියන එක print වුණා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා දැන් ආයෙමත් මේ ටිකම execute වෙනවා. එතකොට count equals count plus 1. අන්න දැන් count කියන්නේ කීයද? 0ද? නැහැ. කලින් round එකේදී කලින් code එක මෙතනින් යද්දි count කියන එක update වුණානේ. count එක 1 වුණා. එතකොට දැන් මෙතන 1 plus 1. ඒ කියන්නේ 2. 2 තමයි මේකට initialize වෙන්නේ. අන්න දැන් serial print කරද්දි 2 කියන එක තමයි serial monitor එකේ print වෙන්නේ. ඊට පස්සේ new line එක ඊට පස්සේ ටික තමයි print වෙන්නේ. මෙතනින් ආයෙ 1 second delay එකක් යනවා. එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති දිගටම second by second. ඒ කියන්නේ නිකන් හරියට 1 2 3 4 කිය print වෙයි ඔයගලන් බලන්න serial monitor එකේ. මම ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මේක print වෙනවා Walkthrough simulator. 1 2 3 4 කියලා continuously තප්පරෙන් තප්පරයට print වෙයි. මම මේක ඇත්තටම ඔයගලන්ට Walkthrough simulator එකේ පෙන්නන්න.
හරි මේක තමයි කෝඩ් එක. එහෙනම් අපි මේක සිමියුලේට් කරලා බලමු. ඔයගලන්ට පේනවා ඇති ඔන්න තප්පරෙන් තප්පරෙන්ට 1 2 3 4 5 කියලා දිගටම print වෙනවා. ඉතින් ඔයගලන් මේක expect කරා නම් කලින් congratulations ඔයගලන්ට පොඩ දැන් you're getting the hang of coding. එහෙනම් අපි ඊළඟ exercise එකට යන්න කලින් මට පොඩි තව වැඩිපුර දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි programming world එකේ මෙන්න මේ count equals count plus 1. එහෙම නැත්නම් වෙන variable name එකකින් ලියුවොත් a equals a plus 1. ඒ කියන්නේ ඔයගොල්ලන් තේරෙන්නේ එකින් එක වැඩි වෙනවා වගේ දෙන්නේ. ඔන්න ඕක ගොඩාක් use වෙනවා මේ programming languages හදන අය. මෙන්න මේකට තව කෙටි විදියක් introduce කරලා දිනවා. කෙටි මෙන්න මේ වගේ syntax එකක් introduce කරලා දිනවා. අර තිබ්බ line එකම මෙන්න මේ විදිහට එක පොඩි කෝඩ් කෑල්ලකින් මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. එතකොට මේකේ තේරුමත් අරකේ තේරුමම තමයි. හැබැයි අරකට වැඩිය ගොඩක් ලේසි ලියන්න. අපි සාමාන්‍යයෙන් එකින් එක වැඩි වෙන එකට මෙන්න මෙහෙම ප්ලස් ප්ලස් කියලා තමයි ලියන්නේ. හරි. එහෙනම් example 3 එක බලමු. මේක ටිකක් tricky. මොකද මේකේ variables පොඩ්ඩක් confuse වෙනවා. අපි බලමු. මොකද මේකේ variables උයි print වෙන ටිකයි confuse වෙනවා. ඒ හින්දා ඔයගොල්ලන්ගේ දැනුම හොඳට test කරන්න පුළුවන්. අපි බලමු මේකේ line by line මොකද්ද වෙන්නේ කියලා. හරි. first line එකේ seconds කියන එකට 0 initialize කරලා තියෙනවා. ඊට පස්සේ void setup එකේ serial monitor එක start කරලා තියෙනවා. හරි එහෙනම් අපි main loop එකට යමු. මේකේ ඉස්සලම serial.print quotations දෙකක් ඇතුලේ time කියලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ quotes ඒ කියන්නේ යුගල උඩුකමා දෙකක් ඇතුලේ මොන හරි තියෙනවා කියන්නේ string එකක්. ඒ කියන්නේ ඒ තියෙන එකම තමයි print වෙන්නේ. මෙන්න මේ තියෙන්නේ full thing එක string එකක්. එතකොට මේකෙන් print වෙන්නේ time කියලා ඔයගොල්ලන්ගේ serial monitor එකේ print වෙන්නේ. ඇත්තටම time එතන මේකෙන් print වෙන්නේ time මෙන්න මෙහෙම print වෙයි ඔයගොල්ලන්ගේ serial monitor එකේ. ඊට පස්සේ notice කරන්න මෙන්න මෙතන print ln නෙමෙයිනේ. එතකොට ඊළඟ line එකට cursor එක යන්නේ print වෙන දෙයක් මෙන්න මෙතනම තමයි print වෙන්නේ. ඊට පස්සේ serial.print seconds කියලා තියෙනවා. ඔන්න ඔතනදී මොකද්ද print වෙන්නේ? secondsද? නෑනේ. seconds නෙමෙයි print වෙන්නේ. මෙතන print වෙන්නේ seconds කියලා තියෙන එක ඇතුලේ තියෙන දේ. එතකොට දැන් initially තියෙන්නේ second ඇතුලේ කීයද? 0 නේ. අපි මෙතන assign කරන්නේ. එතකොට print වෙන්නේ 0. ඊට පස්සේ line එක බලන්න. අන්න දැන් ආයමත් double quotes ඇතුලේ space seconds කියලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අන්න දැන් seconds කියන වචනේ print වෙනවා. ඔයගොල්ලන් හොඳට තේරුම් ගන්න මේ දෙකේ වෙනස. මෙන්න මෙතන තියෙන්නේ quotes ඇතුලේ නැතුව තියෙන්නේ variable එක. මේ තියෙන්නේ වචනේ. ඒ කියන්නේ string එක. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි print වෙන්නේ. ඊට පස්සේ ඊළඟ line එකේදී seconds plus plus වෙනවා. ඒ කියන්නේ එකක් එකතු වෙනවා. කලින් example එක කිව්වනේ. එතකොට දැන් මෙන්න මේ හරියට යද්දී seconds කියන්නේ 1. ඊට පස්සේ තප්පරයක delay එකකින් ආයෙමත් මෙතනට එනවා code එක. ඊට පස්සේ ආයෙ මෙහෙම යනවා. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැති ඊළඟ line එකේදී time 1 second කියලා වැටේ. ඒක මේ ඊළඟ line එකට ගියේ ඇයි කියලා තේරෙනවා. මෙතන ln තියෙනවානේ. print ln කියවහම ඊළඟ step එකට යනවා. අපි බලමු මේක Workpiece simulator එකේ print වෙන හැටි. හරි. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ පෙනෙයි 0 1 2 3 4 seconds කීකේ print වෙනවා. හරි. එහෙනම් ඕවා තමයි ඔක්කොම examples ටික අපි අද කරපු ඔක්කොම තේරුණා කියලා හිතනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.